අද මම ඔයාලට අරගෙන ආවේ ඇදහිය නොහැකි තරමේ මාතෘකාවක්. අපි අද කතා කරන්නේ ඈත සියවස් ගණනාවකට කලින් ජපානයේ වාසය කරපු සමුරායි රණශූරයෝ වගේ එයාලගේ මයින්ඩ්සෙට් එක ශක්තිමත් විනයක් තියෙන කලබල වෙන්නේ නැති රණකාමී ජයග්‍රාහී මයින්ඩ්සෙට් එකක් සමුරායි මයින්ඩ්සෙට් එකක් හදාගන්නේ කොහොමද කියන කාරණාව ගැන තමයි අද මම කතා කරන්න ආවේ. අපි සමුරායිවරුන්ගේ මයින්ඩ්සෙට් එක හදාගන්න කලින් අපි සමුරායිවරු කියන්නේ කවුද කියලා මුලින්ම ඉගෙනගෙන ඉන්න ඕනේ. සමුරායිවරුන්ගේ ඉතිහාසය මොකක්ද? සමුරායිවරු කියන්නේ ජපානයේ අවුරුදු 700,000කට වැඩි කාලයක් එහා පැත්තේ ඉඳගෙන එන පැවතෙලා එන රණශූර පන්තියක්. සමුරායි කියන වචනේ ජපන් භාෂාවේ සබුරාව් කියන වචනෙන් බිදිලා ආපු කොටසක් තමයි සමුරායි කියලා කියන්නේ. ඒකේ තේරුම තමයි සේවය කරන කෙනා හෝ ආරක්ෂා කරන කෙනා. මුලින්ම සමුරායිවරුන්ගේ පැලැන්තිය ව්‍යාප්ත වෙලා තිබුණේ රජවරු අතරේ, ඉඩම් හිමියන් අතරේ, රදලයෝ අතරේ, මේ රට ආරක්ෂා කරන සෙන්පතියෝ අතරේ, යුද සෙබළු අතරේ තමයි මේ සමුරායි සටන් ශිල්පයේ ව්‍යාප්ත වෙලා හිටියේ. හැබැයි කාලයත් එක්ක යාලා සටන් කරන හමුදාවක් විතරක් නෙවෙයි. ඒ කියන්නේ යාලා ෆයිටර්ස්ලා විතරක්ම නෙවෙයි, දර්ශනයක්, ෆිලොසොෆි එකක් බවට පත් වෙනවා මේ සමුරායි දර්ශනය. ඒකට හේතුව දැනගන්න පුළුවන් වීඩියෝ එකේ ඉස්සරහටම අහගෙන හිටියොත්. ඇයි සමුරායිවරු ප්‍රසිද්ධ උනේ? ගොඩක් අය හිතන්නේ කඩුව නිසා, එහෙම නැත්නම් කටානේ හින්දා කියලා. එයාලා ඉල්ලගෙන ඉන්න මෙන්න මේ කටානේ හින්දා තමයි මෙයාලා ප්‍රසිද්ධ උනේ කියලා ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ. නෑ, එයාලා ප්‍රසිද්ධ කළේ බුෂිඩෝ කියන ජීවන ප්‍රතිපත්තිය. එහෙම නැත්නම් ජීවන දර්ශනය තමයි මෙයාලව ප්‍රසිද්ධ කරේ. මිනිස්සු අතරට ව්‍යාප්ත වෙලා මෙයාලට ගෞරව දක්වන්න හේතුවක් උනේ මෙන්න මේ බුෂිඩෝ කියන ජීවන ප්‍රතිපත්තිය. බුෂිඩෝ කියන්නේ the way of the warrior. ඒ කියන්නේ රණශූරයෙක්ගේ ජීවන මාර්ගය. රණශූරයෙක් කියන්නේ කඩුවක් අතට දීලා තව කෙනෙක්ව විනාශ කරන්න ඉන්න කොට්ටාශයක් කියලා මෙන්න මේ සමුරායිවරු එක වෙනස් කරනවා. එයාලා සටන් ශිල්පය දර්ශනයක් විදිහට, ජීවන දර්ශනයක් විදිහට අරගෙන එනවා. සමුරායි කෙනෙක් කියන්නේ දක්ෂ කඩුවක් තියෙන කෙනෙක් නෙවෙයි. සමුරායි කෙනෙක් කියන්නේ තියුණු මනසක් තියෙන කෙනෙක්, ජයග්‍රාහී මනසක්, ශක්තිමත් විනයක් තියෙන මනසක් තියෙන කෙනෙක්. සමුරායිවරුන්ගේ ප්‍රධාන ඉගැන්වීම් වල එන පළවෙනිම දේ තමයි ඔයාට ඔයාට තියෙන ලොකුම සටන තියෙන්නේ ඔයාගේ අභිමුවේ, ඔයාගේ ඉදිරියේ ඉන්න හතුරත් එක්ක නෙවෙයි, ඉදිරිවාදියාත් එක්ක නෙවෙයි. ඔයාට තියෙන ලොකුම සටන තියෙන්නේ ඔයාගේ අභ්‍යන්තරයත් එක්ක. ඔයාගේ අහංකාරකම, ඔයාගේ කම්මැලිකම, ඔයාගේ ඊගෝ එක, මෙන්න මේ වගේ ටොක්සික් නෙගටිව් බයස් එක තමයි ඔයාගේ සටන තියෙන්නේ. බුෂිඩෝ ජීවන ප්‍රතිපත්තිය, මෙන්න මේක තමයි අද ඔයාලගේ ඔළුවට උබන් හදන ෆෝමියුලා එක. සමුරායිවරු නිර්මාණය කරපු සමුරායිවරුන්ගේ ජීවන ප්‍රතිපත්තිය වෙච්ච බුෂිඩෝ ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද කියන එක තමයි මම අද ඔයාගේ ඔළු ගෙඩිය ඇතුළට උබන්න හදන්නේ. බුෂිඩෝ එකේ ප්‍රධාන මූලධර්ම කීපයක් තියෙනවා. අංක 1 ඔන ගෞරවය. සමුරායි කෙනෙක්ට ජීවිතයට වඩා කැරක්ටර් එක වටිනවා. එතකොට ඔයා මොකද්ද මේකෙන් ඔළුවට ඔබා ගන්න ෆැක්ට් එක? ඔයාගේ ජීවිතයට වඩා ඔයාගේ චරිතය තමයි ඔයාට වැදගත් වෙන්න ඕනි. එක තැනක එකක් කියලා තව තැනක කියලා චීත්ත දීලා ඕපදූප හොයනවට වඩා සමුරායි කෙනෙක් වගේ කෙලින් කටින් ඉන්න ශක්තිමත් මයින්ඩ්සෙට් එකක් තියෙන. කොහොමද එහෙම මයින්ඩ්සෙට් එකක් ආවට පස්සේ අපිට තියෙන මොරාල් එක, අපේ තියෙන පර්සනැලිටි එක, අනුන්ගේ ඕපදූප වැඩන්නේ, අනුන්ගේ කුණු හොයන්නේ. මොකද්ද? තමන්ගේ කැරක්ටර් එක තමයි. කරනවා කිව්වොත් කරනවා, යනවා කිව්වොත් යනවා, එපා කිව්වොත් එපා, ආයි වචනෙට වැඩ. අන්න එහෙම කැරක්ටර් එකක් බිල්ඩ් අප් කරන්න පුළුවන් නම් ඔන ගෞරවය. එයාලට සල්ලි වලට වඩා, එයාලට මිල මුදල් දේපොළ වලට වඩා සමුරායි කෙනෙක් හැම වෙලේම තමන්ගේ චරිතය ගැන හිතනවා. තමන්ගේ කැරක්ටර් එක ගැන හිතනවා. ඒ වෙනුවෙන් එයාලා ජීවිතේ උනත් නැති කරගන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒ වෙනුවෙන් එයාලා තමන්ට දිනන්න බැරි සටනකට උනත් ගිහිල්ලා බය නැතුව තමන්ගේ චරිතය, තමන්ගේ ගෞරවය වෙනුවෙන් ෆයිට් කරන්න එයාලා දෙපාරක් හිතන්නේ නැහැ. එහෙම කරපු සිදුවීම් අනන්තවත් තියෙනවා. සමුරායි ෆිල්ම්ස් බලලා තියෙනවා නම් මේ ෆිල්ම්ස් වල තියෙනවා මේ සමුරායිවරයෙක් කියන්නේ කොච්චර තද හිතක් තියෙන, කොච්චර විනයවත්, කොච්චර විනයගරුක, සුපර් හොඳ ක්වොලිටිස් තියෙන මනුස්සයෙක්ද කියලා, හොඳ ක්වොලිටිස් තියෙන චරිතයක්ද කියලා ඔයාලා දන්නවා. අංක 2 කරේජ්, ධෛර්යය. බය නැති මනුස්සයෙක් නෙවෙයි, බය තිබුණත් හරි දේ කරන මනුස්සයෙක් වෙන්න බුෂිඩෝ න්‍යාය ඇතුළේ උගන්වනවා. සමුරායි මයින්ඩ්සෙට් එකක් තියෙන මනුස්සයෙක්, ධෛර්ය සම්පන්න මනුස්සයෙක්, එයාලා බය නැහැ. බය තිබුණත් එයාලා හරි දේ කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. අංක 3 ඩිසිප්ලින්, විනය. මූඩ් එක අනුව ජීවිතේ වෙනස් වුණේ නැහැ. රූල් එක අනුව තමයි මෙයාලා ජීවත් වුණේ. අනේ අද මට හරි නෑ, අද මට සෙන්ගෙඩි, අද මට නිකන් ඔළුව ඇතුලේ කුරු ගානවා වගේ, අනේ එයා කතා කරේ නෑ, අද මට මූඩ් නෑ, මම මානසික වැටලා ඉන්නේ. ඒ බයිල සමුරායිලා ගාව නෑ. සමුරායිලා මූඩ් එක අනුව එයාලගේ ජීවිතය වෙනස් කරේ නෑ. ප්‍රතිපත්තියක් දාගත්තා නම් අද දවසේ මේ වැඩ ටික ඉවර කරනවා කියලා, අද දවසේ මම මේක කරනවා කියලා එයාලා ඒ රූල් එකට තමයි වැඩ කරේ. එයාලා මුලින්ම මේ රූල් එකට වැඩ කරලා තමන්ට තමන් කවුද කියලා පෙන්නුවා. ඉතින් වටේ පිටේ බුරන නරි, හරක්, බල්ලෝ ඒව ගැන මේ මිනිස්සු වොරි උන්නේ නෑ. ඒ චරිත වොරි උන්නේ නෑ. රණශූරයෝ ගණන් ගත්තේ නෑ. මොකද
තමන් දන්නවා තමන් අභ්‍යන්තරයෙන් කවුද කියලා. තමන් දන්නවා තමන්ගේ ප්‍රතිපත්ති මොනවද කියලා. එයාලා දවස ගානේ මූඩ් එක හොඳ වෙනකන් නිකන් උඩ බලාගෙන පැත්තකට වෙලා හිටියේ නෑ. එයාලා කරේ රූල් එක අනුව ජීවත් වෙච්ච එක. අංක 4 ලොයැලිටි. විශ්වාසවන්තකම. කෙනෙක්ට වචනයක් දුන්නොත් සමුරයිලා ඒක රැක්කා. මේ බුෂිඩෝ ප්‍රතිපත්තියන ප්‍රධානම දේ තමයි විශ්වාසවන්ත වෙන්න කියන එක. ලොයැලිටි. අංක 5 සෙල්ෆ් කන්ට්‍රෝල්. ස්වයං පාලනය. තරහා, බය, ලෝභය මේ හැඟීම තමන්ව පාලනය කරන්න දුන්නේ නෑ. ඒ හින්දා ඔයාලට කවදාවත් වියුරු වැටුණු සමුරායි කෙනෙක්, නියම සමුරායි කෙනෙක්ව කොහෙදිවත් කවදාවත් දකින්න හම්බෙන්නේ නෑ. එයාලා ඇයි ලෝකෙම ගෞරවය දිනාගත්තේ? මෙන්න මේ ෆැක්ට් එක තමයි අපිට වැදගත් වෙන්නේ. මොකද එයාලා සටනකට කලින් තමන්ගේ මනස ජයග්‍රහණය කරා. සමුරායි කෙනෙක් දැනගෙන හිටියා ලොකුම සතුරා පිට ඉන්න මනුස්සයා නෙවෙයි, ඇතුලේ ඉන්න බය, කම්මැලිකම සහ අහංකාරකම කියලා. අය කියන්නම් ඇතුලේ ඉන්න, ඔයාගේ ඇතුලේ ජීවත් වෙන බය, කම්මැලිකම, අහංකාරකම කියන සතුරා තමයි ඔයාට ඉන්න ලොකුම සතුරා කියලා මේ බුෂිඩෝ ප්‍රතිපත්තිවල තියෙනවා. සමුරායි කෙනෙක් මේක තදින්ම දැනගෙන හිටියා. ඒ නිසා තමයි අදටත් බිස්නස් ලීඩර්ස්ලා, ඇත්ලටීස්ලා, මිලිටරි ලීඩර්ස්ලා, ඔන්ටර්ප්‍රෝනර්ස්ලා බුෂිඩෝ ෆිලෝසොෆි එක ඉගෙන ගන්නේ. බුෂිඩෝ ප්‍රතිපත්තිත් එක ගිහිල්ලා ජයග්‍රහණ වලින් ජයග්‍රහණ වලට යන්නේ මෙන්න මේ හේතුව හින්දා. විවිධ සංකල්ප නාමයන්ගෙන් ලෝකය පුරා විහිද ගිහින් මේ බුෂිඩෝ සංකල්ප නිසා මිනිස්සු විතරක් නෙවෙයි ප්‍රසිද්ධ තරු කර්මාන්ත පවා ලෝකයේ ඉහළින්ම වැජබෙනවා. දැන් එමු පොයින්ට් එකට. අපේ මනස කොහොමද සමුරායි කෙනෙක් වගේ කරගන්නේ කොහොමද කියන පොයින්ට් එකට දැන් අපි එමු. අංක 1 ඩිසිප්ලින් එක ඉමෝෂන් වලට වඩා ලොකු කරන්න. සමුරායි කෙනෙක් අද මට මූඩ් නෑ, අනේ අද මට සෙන්ගෙඩි, අද සකුරා මල් පිපිලා නෑ ගගා, අනේ අද කුරුල්ලෝ කෑ ගහන්නේ, අද කාලගුණේ හොඳ නෑ, එයා කතා කරේ නෑ, එයා hina වුණේ නෑ ගගා, බයිලා ගහන්නේ නෑනේ. එයාලා එහෙම කියලා පුහුණුව නවත්තන්නේ නෑ. බඩගින්නෙත් පුරුදු වුණා, හිමගොඩෙත් පුරුදු වුණා, නියංකාලවලත් පුරුදු වුණා, යුද්ධෙත් පුරුදු වුණා, සාගතය ඇතුළෙත් පුරුදු වුණා, රාජ්‍ය කියන්නේ කැලෑවල් වලත් පුරුදු වුණා. එයාලට රූල් වෙනස් කරේ නෑ. එයාලගේ මූඩ් එක මොන විදිහට තිබ්බත් එයාලා පුරුදු වුණා. අපිත් මූඩ් එක නෙවෙයි මිෂන් එක ෆලෝ කරන්න, අපේ අරමුණ සිස්ටම් එක ෆලෝ කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. එක්සර්සයිසස් කරන්න ඕනේ, එක්සර්සයිසස් කරන්න ඕනේ, රීඩ් කරන්න ඕන නම්, ලර්න් කරන්න ඕන නම්, ස්කිල් හදා ගන්න ඕන නම්, උදේම නැගිටින්න ඕන නම් අපි පරාද කරන්න ඕනි අපිවම තමයි. කොහොම හරි මේ දේවල් කරන්න ඕනි. ඒක තමයි බුෂිඩෝ ප්‍රතිපත්තිවල සමුරායි මයින්ඩ්සෙට් එකක් හදාගන්න සංකල්පවල තියෙන ප්‍රධානම දේ. අංක 1 ඩිසිප්ලින් එක ඉමෝෂන් වලට වඩා ලොකු වෙනවා. අංක 2 වේදනාවෙන් පැනලා යන්න නම් ලෑස්ති වෙන්න එපා. සමුරායි කෙනෙක් වේදනාවට බය වුණේ නැහැ. එයා දැනගෙන හිටියා වේදනාව දවසක එයාගේ වර්ධනයට හේතුවක් වෙනවා කියලා. අපිට ගන්න තියෙන පොයින්ට් එක මොකද්ද? අපිත් රිජෙක්ට් වුණාම, ෆේල් වුණාම, ක්‍රිටිසයිස් වුණාම පැනලා යන්න හොඳ නෑ. ඒකට මූණ දෙන්න ඕනි. මේකෙන් මට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා ඒක ඔබ්සර්ව් කරන්න ඕනි. ඒකෙන් ගේම ඉල්ලන්න ඕනි. ප්‍රශ්නයක් ආවත් ඒකෙන් ගේම ඉල්ලන්න ඕනි. අංක 3 රියැක්ෂන් එක පාලනය කරන්න ඕනි. කෙනෙක් බනිනවා, කමෙන්ට් එකක් දානවා, අපහාස කරනවා, නිකන් මෝඩ මනුස්සයා කියනවා. සාමාන්‍ය මිනිස්සු මේකට රිප්ලයි කරලා යයි යයි ගාගෙන පොරකාගෙන යනවා. හැබැයි සමුරායි මයින්ඩ්සෙට් එකක් තියෙන මිනිස්සු පළවෙනි තප්පර 10 කාම් වෙනවා. පළවෙනි තප්පර 10 අරගෙන මම මේකට මොකද්ද කරන්නේ, මේකට මොකද්ද ගන්න ඩිසිෂන් එක. මේකට මනෝවිද්‍යාවේ කියන්නේ රෙස්පොන්ස් කන්ට්‍රෝල් කරනවා කියන එක. අපේ රියැක්ෂන්ස් පාලනය කරනවා කියන එක. සමුරායි මයින්ඩ්සෙට් එකක් තියෙන මිනිස්සු මොන දේවල් වුණත් තමන්ගේ ප්‍රතිචාර පාලනය කරා. ඒක තමයි මෙයාලා යුද්ධවල දිනන්න, මෙයාලා තමන්ගේ පෞද්ගලික සටන්වල, ජීවන සටන්වල දිනන්න ප්‍රධානම දේ තමයි මෙයාලා රියැක්ෂන් පාලනය කරන එක. අංක 4 හැම දවසක්ම ට්‍රේනින් ඩේ එකක් කියලා හිතන්න. සමුරායිවරු යුද්ධයක් තිබුණත් නැතත් ප්‍රැක්ටිස් කරනවා. අපිත් අපේ සාර්ථකත්වය නැති දවසටත් අපේ ස්කිල් එකක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අපිට සල්ලි එන්නේ නැති දවස්වලටත් අපි ස්කිල් එක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අංක 5 කැරක්ටර් එක ආරක්ෂා කරන්න ඕනේ. ටැලන්ට් එක නැති වුණොත් ආයෙ හදාගන්න පුළුවන්. හැබැයි සල්ලි නැති වුණොත් අපිට ඒකත් ආයෙ හදාගන්න පුළුවන්. හැබැයි කැරක්ටර් එක කැඩුණොත් ට්‍රස්ට් එක ආයෙ හදාගන්න අමාරුයි. ඒ හින්දා කවදාකවත් බොරු කියන්න එපා, පොරොන්දු කඩන්න එපා, කෙටි වාසියට වැලියුස් විකුණන්න එපා. කොටින්ම මේකෙදි කියන්නේ තමන්ව විකුණගෙන කන්න එපා. තමන්ගේ ප්‍රතිපත්ති පාව දෙන්න එපා. වාසියට වැඩ කරන්න එපා. අවස්ථාවාදී වෙන්න එපා. ආත්මార్థකාමී කුහක නෝන්ජලයක් වෙන්න එපා කියලා තමයි මේ කතාවේ කියන්නේ. මොකද තමන්ගේ කැරක්ටර් එක වටිනවා මේ ලෝකේ තියෙන හැම දෙයකටත් වැඩිය. මොකද බොරු කියලා එහෙට මෙහෙට වචන මාරු කරලා, වචන වෙනස් කරලා කට්ටි පැනලා ඉන්න මිනිසුන්ව මේ සමාජයේ මේ යුනිවර්ස් එක සබාදහම ගණන් ගන්නෑ. මේ සබාදහම යුනිවර්ස් එක දෙවියෝ මේ සමාජය රෙස්පෙක්ට් කරන්නේ වචනට වැඩ කරන කොන්ද කෙලින් තියාගෙන ඉන්න මිනිස්සුන්ට. අංක 6 සතුරාත් එක්ක නෙවෙයි ඊයේ හිටපු ඔයත් එක්ක තරඟ කරන්න. සමුරායි කෙනෙක් හැමදාම තමන්ව ඉම්ප්‍රූව් කරා. අපිත් අද අහන්න ඕනි ඔයාගෙන්, මමත් අහන්න ඕනි, ඔයත් අහන්න ඕනි. මම ඊයට වඩා 100ට එකක් අද හොඳද? නැත්නම් ඊයට වඩා මම වැඩ කරේ නැද්ද? මොකද්ද මම බුල් කෙලපු හේතුව? මම ඊයට වඩා හොඳයි නම් වාව්, මම හෙට ඊට වඩා අහනවා. ඒ ප්‍රශ්නය තව අවුරුදු 10කින් වගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා. සමුරායි ෆෝමියුලා එක සමරි එකක් විදිහට ගත්තොත් ඩිසිප්ලින්, ඔන
courage, patience, continuously learning සමාන වෙනවා සමුරායි මයින්ඩ්සෙට් එකකට. මම ඔයාලට කියලා දෙන අන්තිම පාඩම මොකද්ද? මේ සමුරායි මයින්ඩ්සෙට් එකේ මම ඔයාලට කියලා දෙන අන්තිම පාඩම තමයි මතක තියාගන්න සමුරායිවරු ලෝකෙ දිනන්න ගියේ නෑ. මුලින්ම තමන්ගේ මනස තමයි මෙයාලා දිනන්න ගියේ. ඒ නිසා අදටත් අවුරුදු 100 ගණනකට පස්සෙත් මිනිස්සු එයාලා ගැන කතා කරනවා, එයාලගේ ෆිලොසොෆි එක ෆලෝ කරනවා. අඩුවක් අල්ලන එකෙන් සමුරායි කෙනෙක් වෙන්න බෑ. විනයෙන්, ගෞරවයෙන්, නොසලෙන මනසකින් ජීවත් වෙනකොට තමයි සැබෑ සමුරායි කෙනෙක් නිර්මාණය වෙන්නේ. සැබෑ සමුරායි කෙනෙක් ඔයාගේ ඇතුලේ ජීවත් වෙන්නේ. ඒ නිසා ඔයාගේ ජීවිතේ ලොකුම සටන අනිත් මිනිස්සුත් එක්ක නෙවෙයි, ඔයාගේ බය, කම්මැලිකම, අහංකාරකම සහ පරණ නෙගටිව් ටොක්සික් පුරුදුත් එක තමයි ඔයාගේ ලොකුම සටන තියෙන්නේ. ඒ සටන දිනන දවසට ඔයාට කඩුවක් නැතුවත් සමුරායි කෙනෙක්ගේ මනසක් ලැබෙනවා. ඉතින් මම අද ඔයාලට කියලා දුන්නේ සුපර් ඩුපර් මාතෘකාවක්, සුපර් ඩුපර් ෆෝමියුලා එකක්, සුපර් ඩුපර් ෆිලොසොෆි එකක්. බුෂිඩෝ ෆිලොසොෆි එක, එහෙම නැත්නම් සමුරායිවරු නිර්මාණය කරපු වසර 100,000 ගණනක් පරණ මෙන්න මේ සමුරායි, එහෙම නැත්නම් බුෂිඩෝ සංකල්පය තමයි අද ඔයා ඉගෙන ගත්තේ. ඉතින් දැන් ඔයා තීරණය කරන්න ඕනේ කොතනින්ද පටන් ගන්නෙ, කොතනද ඔයාගේ වැරදි තියෙන්නේ, කොතනින්ද මම ස්ටාර්ට් කරන්නේ, මේ දැනුම කොහොම මොලේට ඔබාගෙනද ඔයා මේ ගේම් එක ප්ලේ කරන්නේ. ඉතින් මම ඔයාලට දුන්නා සමුරායි මයින්ඩ්සෙට් එකක් හදාගන්න ගේම් ප්ලෑන් එක. දැන් තියෙන්නේ ඔයාට ඉස්සරහට යන එක. ඉතින් ඔයා දන්නවා මේ වීඩියෝස් ඇතුලේ තියෙන සංකල්ප වගේ ජීවිතේට කොච්චර ප්‍රයෝජනවත් වෙනවද කියලා ඔයා දන්නවා. ඉතින් මේ වීඩියෝස් ඔයාට හිතෙනවා නම් තව කෙනෙක් එක්ක යාළුවෙක් එක්ක ෂෙයා කරගන්න. තාමත් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔයා කැමති නම් මේ වීඩියෝස් වලට ඔයා කැමති නම් මම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ඉතින් තවත් මේ වගේ සුපර් ඩුපර් සුපිරි වීඩියෝ එකක් අපි හදලා තියෙනවා. ඒකත් අරගෙන එනකන් පරිස්සමෙන් ඉන්න, බාගෙට කපු මාරි බිස්කට් එකක් වගේ hina වෙලා ඉන්න. Don't be scared.